guys ඉතින් අද නම් challenge එකක් බාරගෙන නෙමෙයි මේ කැමරාවක් on කරන් ඉන්නේ. අද නම් ඉතින් මට පොඩ්ඩක් පුරුදු වෙන්න හිතුණා L sit එක. ඉතින් L sit එක පුරුදු වෙන first time තමයි මේ මම අද record කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ ඔයාලා බලන්නේ. මම හිතනවා මට L sit එක ටිකක් හරි try කරගන්න හරි පුළුවන් වෙයි කියලා. මොන වගේ feeling එකක් දැනෙයිද කියලා හරි අඩුම මට පුළුවන් වෙන්නේ හොයාගන්න. ඉතින් ඒ හින්දා තමයි මම මේ L sit එක අද පුරුදු වෙන්න ඕන කියලා හිතුවේ. මේක නම් ඇත්තටම challenge එකක් විදිහට ආවේ නෑ. හැමදාම ඉතින් challenge කරන්න අදවන්නේ. සමහර challenge කරලා ඔක්ක හැම කෑලි ඉරිලා වගේ දින්න වැඩේ ඇඟේ. උද්දම විදිහට රිදෙන්න අරන් ඉන්නේ. අවුලන්නේ හරිම කැමැත්තෙන් try කරේ. පුළුවන් විදිහට ඔන්න challenge ටික නම් දැන් complete කරගෙන අවසන් ලැබිච්ච challenge ටික නම් ඔන්න ඉවර කරන්න ළඟයි. ඉතින් ඉස්සරහට challenge එයිද කියලා ඔන්න මම බලන් ඉන්නවා. ඉතින් ඔන්න මම L sit එක මෙන්න මේ විදිහට පුරුදු වෙනවා. ඉතින් ඔයාලා වීඩියෝ දිහා බලාගෙන ඉන්නකෝ L sit එක මම කොයි වගේද පුරුදු වෙලා ඉන්නේ කියලා. අන්තිමේදී මම හිතනවා මට L sit එක අඩුම තත්පර 5ක්වත් තියාගෙන ඉන්න පුළුවන් වෙයි කියලා. අපි බලමුකෝ ඒක මම දැන් කරගන්න challenge එක. මටම කරගන්න challenge එකක් තමයි තත්පර 5ක් L sit එක තියාගන්න. අපි බලමුකෝ එහෙනම් මට පුළුවන් වේද කියලා. හැබැයි ඉතින් challenge එකක් විදිහට ගන්නවා මට මේක ඇත්තටම මං හිතන්නේ පුළුවන් වෙයි කියලා. මට මේ වෙලාව මාර ෆීලින් එකක් දැනුනේ. ඇඟේ කටු අයින්නවා වගේ. ඇත්තටම කරන්ට් එක වදිනවා වගේ ෆීලින් එකක් තමයි එන්නේ. මොකද අර ඔයාලා නිකමට හරි try කරලා බැලුවොත් මේකෙදී අත පොඩ්ඩක් අර තද වෙනවනේ පොළොවට වැඩියෙන්. එතකොට අතට නිකන් අර අමුතු තෙරපීමක් එනවා. ඒ තෙරපීම නිසා තමයි මගේ ඇත්තටම කරන්ට් එක වදිනවා වගේ සමහර වෙලාවලට ෆීලින් එකක් එන්නේ. වෙන කියන්න දෙයක් නැහැ මට ඒකට. ඇත්තටම පොඩ්ඩක් try කරලා බලන්න නිකන් ආසාවට හරි කකුල ඉස්සෙන්න මොන නැහැ. උස්සන්න try කරලා බලන්නකෝ පුළුවන් විදිහට. එතකොට ඒ ෆීලින් එක ඔයාලට විඳ ගන්න පුළුවන් ඇත්තටම මේකට. කැලිස්තනික් කරන්න try කරේ නැති වුණත් ඒක පොඩ්ඩක් කරලා බලන්නකෝ මේ වීඩියෝ එක දැන් බලනවනේ. ඒ බැලිල්ල තමයි මට හිතුණා මේක මම අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕන කියලා. කොහොම හරි කරලා මං හුඟක් වෙලා L sit එක තියාගන්න පුළුවන් වෙන තැනටම මම මේක පුරුදු වෙනවා. ඉතින් මේ මගේ පළවෙනි L sit එක try කරපු දවසනේ. ඉතින් ඊළඟ දවසේ මං දවසත් එක්කම කියන්නම් මං කොච්චර වෙලාවක් ඉන්නවද කියලාත් කියන්නම්. ඒ වීඩියෝ එකත් මං ඉක්මනටම ගේන්න තමයි මම මේ ප්‍රැක්ටිස් කරන්නේ. ප්‍රැක්ටිස් ඩේ එකේ පළවෙනි දවසේ නෙමෙයි. ඉතින් guys ඔයාලා වීඩියෝ එක දිහා බලන් හිටියා නම් විකාර දැකලා වගේ ඔළුව මංජන් වෙලා වගේ තියනවද දන්නෙත් නෑ ඔන්න. මම කතා කරන්නේ වීඩියෝ එකෙන් නෙමෙයි. මචංලා ඇත්තටම මේ වෙලාවේදී වීඩියෝ එකත් මම පස්සේ වොයිස් නොකර දැන් කරන්න හේතුව තමයි වීඩියෝ එක රෙකෝඩ් වෙන වෙලාවේ වොයිස් කරුවොත් අර මචං ඇත්තටම හුස්ම පිට වෙද්දින් ඒක නිකන් පපුවට නිකන් රිදෙන්න ගන්නවා. බං ඇත්තටම ඒකෙන් අර කතා නොකර මේ දේවල් කර කර හිටියාම එච්චර මේ අර දැනෙන්නේ නේ බං. ඒ හින්දායි මම වොයිස් එක රෙකෝඩ් කරලා පස්සේ රෙකෝඩ් කරලා ඉස්සෙල්ලා කැමරාවෙන් රෙකෝඩ් කරගන්නවා. අන්න එතකොට පොඩ්ඩක් වැඩිපුර එක්සර්සයිස් කරන්න පුළුවන්. නැත්නම් බං කතා කරන එකයි රෙකෝඩ් කරන එකයි දෙකම එකවර කරන්න ඉවත් මගේ මහන්සිය තමයි වැඩිපුර නැති වෙලා යන්නේ. දැන් නම් මචං මගේ ඇත්තටම මේ වෙලාවේදී පොඩි ෆීලින් එකක් විදියට දැවුනේ. ඇත්තටම මට තවත් L sit එක කරන්න බෑමයි කියලා. මොකද හත් දෙක පුදුම විදිය. ඇයි අත කෙලින් යනවනේ බං. සරල රේඛාවක් විදියට මට කෙලින් කරන්න ඕනනේ. ආන්ගේ දැයන අමාරුව හින්දා තමයි මම ඔය සැරින් සැරේ අත නිකන් අර මසල් එක ගාව අල්ලන්නේ. නැතුව මේ ඒ කියන්නේ ආතල් එකට මහතයිද කියලා බලන්න අල්ලනව නෙවෙයි. අත නිකන් දිගෑරෙද්දීන් පල්ලෙහාම තියෙන ඇඟිලි හැස්සේ තියෙන නහර අර පොළොවට එක්ක තද වෙද්දීන් කරන්ට් එක වදින නිකන් අමුතු ඉබන් ඒ ෆීලින් එක ඇත්තටම කරලා බලහල්ලකෝ. සාමාන්‍යයෙන් දැන් මේකේ L sit එක දැන් try කරන කෙනෙක් කවුරු හරි මෙච්චර කාලයක් try කරපු කෙනෙක් මේ වීඩියෝ එක නිකමට හරි කනාවට හරි බැලුවා නම් එයාලා මං හිතන්නේ මීට වඩා හොඳට මේ L sit එක පුරුදු වෙන ඇති කියලා දැනටම. එහෙම කෙනෙක් හිටියොත් පොඩි උපදේශයක් විදිහට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මට දැන් කමෙන්ට් එකක් කිව්වම මතක් වුණේ කිහිප දෙනෙක් මගෙන් අහලා තිබුණා මං කොහෙද කියලා. ඉතින් guys මම දඹුල්ලේ තමයි ඉන්නේ. ඒ වගේම එයාලම කියලා තිබුණා හොඳයි. ඒ වගේම වචනකින් හරි හයියක් වෙලා තිබුණා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් මං තව challenge එකක් තියෙනවා. ඒ challenge එක මම මේ දවස්වල කරන්නේ කොහොමද කියලා try කරන ගමන් ඉන්නේ. ඒ challenge එකෙන් හම්බෙමු.